ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික අවයව. මෙම වීඩියෝව ස්වීඩන් RFSU ආයතනයේ නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පරිවර්තනයකි. යෝනි ප්‍රදේශය, යෝනි මාර්ගය සහ ලිංගික අවයව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. යෝනි ප්‍රදේශය ලිංගික අවයවවල බාහිර කොටස වන අතර එය අභ්‍යන්තර සහ බාහිර යෝනි තොල්, භගමනිය, මුත්‍රා විවරය, යෝනි විවරය යන කොටස් වලින් සමන්විත වෙනවා. යෝනි මාර්ගය යනු ලිංගික ඉන්ද්‍රියන්හි අභ්‍යන්තර කොටස වන අතර එය ආසන්න වශයෙන් සෙන්ටිමීටර 10ක් දිග නාලයක් වැනි කොටසකින් මෙන්ම භගමනියේ අභ්‍යන්තර කොටස් සහ ගැබ්ගෙලකින් සමන්විතයි. යෝනි ප්‍රදේශය සහ යෝනි මාර්ගය පිළිබඳව කතා බහ කිරීම පොදු සමාජ සම්මතයන් විසින් සීමා කර ඇති බැවින් බොහෝ දෙනෙකුට තම ලිංගේත්‍රය පිළිබඳව තොරතුරු ලැබීම ප්‍රමාණවත් නැහැ. එහෙත් ඒ පිළිබඳව කතා කිරීම හා තොරතුරු බෙදා ගැනීම මේ තත්ත්වය වෙනස් කිරීමට හේතු වෙනවා. කුඩා ගැහැණු ළමුන්ගේ බාහිර යෝනි තොල් වඩා දෘශ්‍යමාන වන අතර ඒවා මගින් අභ්‍යන්තර යෝනි තොල් ආවරණය කරනවා. ඔබ වැඩිවියට පත්වන විට ඔබගේ ලිංගික අවයව පෙනුමින් සහ වර්ණයෙන් වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස පිටත කොටස්වල රෝම වැඩෙන අතර යෝනි තොල් වර්ධනය වී තරමක් අඳුරු පැහැයට හැරෙනවා. අභ්‍යන්තර යෝනි තොල් එකිනෙකට ස්පර්ශ වන අතර භගමනිය, යෝනි විවරය සහ මුත්‍රා විවරය ආරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් ලිංගිකව උත්තේජනය වී නොමැති අවස්ථාවල ඒවා රැලි වැටී තිබෙනවා. යෝනි තොල් ස්නායු රාශියකින් සමන්විත වන අතර එම නිසාම ඒවා ස්පර්ශයට සංවේදී. ස්වයං වින්දනය එනම් ඔබ සමගම ලිංගිකව හැසිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔබේ ලිංගික අවයව හෝ ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් ඔබම ස්පර්ශ කිරීමයි. බොහෝ අය ස්වයං වින්දනයේ යෙදෙන අතර එසේ සිදු කරන්නේ ලිංගික තෘප්තිය සඳහායි. ස්වයං වින්දනය යනු ශරීරයට හානිදායක දෙයක් නොවේ. ඉන් ඔබට ඔබේ ශරීරය හඳුනා ගැනීමට සහ ඔබට ලිංගික තෘප්තිය ගෙන දෙන දේ දැනගැනීමට හැකිවෙනවා. ලිංගිකව උත්තේජනය වූ විට ලිංගික අවයව ප්‍රසාරණය වෙනවා. එවිට භගමනිය විශාල වී සහ දැඩි වී ශිෂ්ණයක් මෙන් ප්‍රාණවත් වෙනවා. මුත්‍රා විවරය සහ යෝනි විවරය පිහිටා තිබෙන්නේ භගමනියට පහතින්. කාන්තාවක් ලිංගිකව උත්තේජනය වූ විට ඇයගේ යෝනිය දිගු සහ පළල් ස්වභාවයක් ගන්නවා. එමෙන්ම එය තෙත් සහිතයි. මුඛයේ ඇතුළත මෙන්ම යෝනි විවරයද සැමවිටම තෙතමනය සහිත විය යුතුයි. බොහෝ අය විශ්වාස කරන්නේ යෝනි විවරය ආවරණය කරන පටලයක් ඇති බවයි. නමුත් එය අසත්‍යයක්. මෙය සත්‍යයක් නම් ඔසප් රුධිරය සහ ශ්‍රාවයන් ශරීරයෙන් පිටවීමට නොහැකි වනු ඇති. යෝනි ශ්‍රාවය යනු යෝනි මාර්ගය තුළ ස්වභාවිකව ඇතිවන තරලයක්. එය යෝනි මාර්ගය පිරිසිදු කර ආසාදනවලින් ආරක්ෂා කරනවා. යෝනි ශ්‍රාවය සැමවිටම පවතින අතර වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් එය වෙනස් විය හැකියි. ලිංගික අවයව සේදීමේදී උණුසුම් ජලය සහ මෘදු සබන් යොදා ලිංගික අවයවවල පිටත කොටස් පමණක් සේදීම වඩාත් සුදුසුයි. ඔබ වයසට යන විට ලිංගික අවයව වෙනස් වෙනවා. මෙය සාමාන්‍යයෙන් අභ්‍යන්තර යෝනිතොල් වඩාත් දෘශ්‍යමාන වන අවස්ථාවක්. බොහෝ කාන්තාවන්ගේ ආර්ථව හරණය වයස අවුරුදු 50දී පමණ සිදුවෙනවා. මෙහිදී ඔසප් වීම පළමුව අක්‍රමවත් වී පසුව සම්පූර්ණයෙන්ම නතර වෙනවා. සමහර පුද්ගලයින්ට යෝනි මාර්ගයේ ශ්ලේෂ්මල පටල වියලී ගොස්
තරමක් සංවේදී බවට පත්වෙනවා. ඔබ කනස්සල්ලෙන් සිටින්නේ නම් හෝ ඔබගේ ලිංගික අවයව ගැන ගැටලු ඇත්නම් ඔබට පවුලේ සෞඛ්‍ය සේවා නිලධාරිණියක හෝ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කළ හැකියි. සෑම කෙනෙකුම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර ලිංගික අවයව ජීවිත කාලය පුරාම වෙනස් වෙනවා.